අයිබෝමන් සුබ දවසක් වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. අද අපි රැඳි සිටින්නේ ලස්සනම ලස්සන ශබ්දාගාරයක. ඉතින් ෆයර් රේන්ජ් පූගොඩ ශබ්දාගාරය තමයි අපි අද රැඳි සිටින්නේ. ඉතින් අලුත් වෙනසක් එක්ක අපේ දෙයක් අලුත් දෙයක් ඔයාලට අරගෙන තමයි ආවේ. හැමදාම මම කියනවා අලුත් දේවල් වෙනස් දේවල් අරගෙන තමයි අපි එන්නේ කියලා. ඉතින් මෙන්න අලුත් දේ වෙනස් දේ ඔක්ටෝපෑඩ් පිළිබඳව තමයි අද මේ කතා කරන්න සූදානම් වන්නේ. ඉතින් ඔක්ටෝපෑඩ් ගැන කතා කරද්දී අපි දන්නා තරමින් මම නම් ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියෙක් නෙමෙයි. නමුත් දන්නා තරමින් අපි දන්නවා 20 11 සහ 30 ඒ වගේම S කියන ඔක්ටෝපෑඩ් වර්ග තමයි තියෙන්නේ. තවත් එකීමේ කිනුකී රාශියක් තියෙනවා. ඉතින් S එකෙන් 20 න් 11 එකෙන් 30 න් කරන දේවල් ටික එහෙම නැත්නම් ඒ දාන සද්ද ටික වැඩ ටික එකම එක ෆෑඩ් එකකින් කරන්න පුළුවන් කිව්වොත් ඕගොල්ලෝ පිළිගන්නවද? එහෙමනම් ඒ පෑඩ් එකත් අරගෙන තමයි අපි මේ පැත්තට ආවිලා තියෙන්නේ. ඉතින් එයා ගොඩ දුර බැහැර අපි ආවද අරගෙන ආවා ෆයර් රේන්ජ් ශබ්දාගාරයට. චුට්ටක් එන්න ඕනේ ඔකත් අරගෙන මේ පැත්තට. අපිත් ඒ කතා බහ කරන්න. අයිබෝන් මේ අපි ආදරෙට මෙයාට මේ ඉතින් ගොඩක් ඔක්ටෝපෑඩ් ගැන කිව්වම මේ පෑඩ් එකකුත් අරගෙන අවිල්ලා තියෙන්නේ අද. ඉතින් SMP ආයතනයේ අපේ කළමනාකාරතුමා ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ. මෙයා තමයි මේකේ නිෂ්පාදකවරයා. මේ හදන්නේ ඔයා නේ. ලේසි වැඩක් නෙමෙයි මේක කරනවා කියන එක. ඉතින් ඒක නිසා ලේසි වැඩේ පහසුවෙන්ම කරන අපි ඉතින් ජනා කියනවා සාරා කියනවා සාරංග කියනවා. ඉතින් ගොඩක් නම් වලින් හඳුන්වනවා. ඉතින් රටේ තොටේ ගොඩක් අය දන්නවා. ඉතින් ඒ දැනගත්තට විතරක් මදිනේ නේද? ෆෑඩ් එක දැක්කට දන්නේ නැහැ මිනිස්සයා කවුද කියලා. ඕක තමයි ඇත්ත. ඉතින් සාරා මම වට සාරා කියලා කියනවා. මොකද අපි කතා කරන භාෂාවෙන් අපේ විදිහට. ඉතින් මේ ෆෑඩ් එක ගැන දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා 20 තියෙනවා 11 එක තියෙනවා 30 තියෙනවා S එක තියෙනවා. එතකොට ඒ සියලුම ශබ්ද සහ ඒ තියෙන සියලුම පහසුකම් ටික ගන්න පුළුවන් මේ ඔක්ටෝපෑඩ් එකෙන් නේද? එතකොට මේකේ තියෙන තව මොනවද විශේෂ මේකේ තියෙන ෆීචර්ස් කියලා අපි ඉස්සෙල්ලාම මේකේ මේ කරන්න පුළුවන් ටෝන් අප්ලෝඩ් කරන එක කරන්නේ අපි Wi-Fi හරහා එන SD කාඩ් එක ගලවලා ගහන්න ඕනේ නැහැ. ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි Wi-Fi through තමයි ටෝන් අප්ලෝඩ් කරන්නේ. ඊට අමතරව මේකේ ටෙම්පෝ එක හදන්න පුළුවන් ලූප් වල. එතකොට ලූප් එකේ ටෙම්පෝ හැදුවා කියලා ඒකේ පිච් එක වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගොඩක් වගේ FL Studio වගේ කරනකොට ටෙම්පෝ එක වෙනස් කරනකොට පිච් එක වෙනස් වෙනවා. එතකොට පිච් එක වෙනස් කරනකොට ටෙම්පෝ එක වෙනස් වෙනවා. මේ දෙකම ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ ඒක නැචරල් විදිහටම සිද්ධ වෙනවා. නැචරල් විදිහටම අපේ රටේ නැචරල් දෙයක්. ඉතින් අපේ රටේ නැචරල් දේ ඉතින් ජන මේ විදිහට ලස්සනට කියද්දී අනශැගි අපේ ආදරණීය ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියා මේ පැත්තේ ඉන්නවා. එයාත් මේ ළඟදී මේක කරපින්නාගෙන ඇවිල්ලා ජන පොඩ්ඩක් මේ පැත්තට වෙන්න ඕනේ. අපිට දැන් චූටි වෙනසක් බලන්න කැමති ඩ්‍රම්ස් වාදන ශිල්පියා බට්ටා. ඔයත් ඉන්නවා අපි ආදරේ යවටත්. ඉතින් ඒත් එක්කම ෆයර් රේන්ජ් ශබ්දාගාරය. අපි චුට්ටක් පෙන්නමුකෝ මේකේ ටෝන් සද්ද කොහොමද කියලා මේ අපේ ජනාගේ ඔක්ටෝපෑඩ් එකේ. එහෙම නැත්නම් SMP ඔක්ටෝපෑඩ් එක අපිට චූටි බීට් එකක් ඕනේ. මං හිතන්නේ බට්ටා සහයෝගය දෙයි අපිට. රයිට්. ඔන්න රයිට්. ඔය තබ්ලා බීට් එක නේද? එහෙම නේද? හරි. දැන් මේකේ සාම්පල් නොකරපුවා තියෙනව නේද අපේ මේකේ? තියෙනව නේද? ටාක්. ඔය තියෙන ටාක් එක ලස්සනද? හරි. අපිට ඒකෙන් දෙන්නකො බාන්න පොඩි සද්දයක්. ඒ විදිහට දෙන්න පුළුවන් නේද? දෙන්න පුළුවන් නේ. හරි. දෙන්න පුළුවන්. අපි හිතන්නේ බට්ටා රෙඩි. අපි දෙනවා මෙන්න ඒකෙන් සද්දේ. ඒ විදිහට වෙනස් කරන ඒ සද්දේ. එතකොට මේක බලන උදවියට මේක දකින උදවියට දැනගන්න පුළුවන්. මේකේ මොකද්ද තියෙන වෙනස? මේ ඔක්ටෝපෑඩ් එකේ තියෙන පහසුව මොකක්ද කියලා. ඇත්තටම පහසුවක් නේද? ඒ පහසුව මොකක්ද කියලා දැනගන්න පුළුවන්. රයිට්. හරි. යනකොට පහු වෙනකොට ලේට් වෙනවා. බ්‍රේක් නැහැ නේ. හරි. එතකොට දැන් ඔන්න අපි සද්ද කීපයක් ඇහුවා. සද්ද දෙකක් ඇහුවානේ. ඔව් ඔක්ටෝපෑඩ් එකේ අපි සද්ද දෙකක් ඇහුවා. මම දැන් මෙහෙම කෙටියෙන් ඇහුවොත් ඒ ඔක්කොම සද්ද එකම සංකලනයකට ගන්න හිතුනේ ඇයි? ඇත්තටම අයියේ ගත්තොත් එහෙම දැන් ඔක්ටෝපෑඩ් එකක මිල සාමාන්‍යයෙන් දැන් ලංකාවේ පවතින මිල ලක්ෂ 1.5න් උඩ. ඒක ගොඩක් පරණයි. නමුත් මේ හේතුව තමයි මම මේක කරන්න හැමෝටම හීනයක් තියෙනවා. මටත් තියෙන හීනයක් තමයි ලංකාවේ ප්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳලා තිබුණ දෙයක්.
එතකොට මියුසික් කරන මල්ලිලා අංගිලා ඉන්නවා ඔක්ටෝපෑඩ් එකක් මිලදී ගන්න බෑ. ඇත්තටම කිව්වොත් එයාලා හැංගිලා ඉන්නේ. මුලින්ම මම මිඩි ඔක්ටෝපෑඩ් හදන එකෙන් තමයි පටන් ගත්තේ. ඒ වගේම මම ඒ ඔක්ටෝපෑඩ් 12ක් ශ්‍රී ලංකාවේ හොඳ වාදකයෙකුට දීලා තිනවා. එයාලා හොඳ තැනක ඉන්නවා. ඉතින් මං සතුටු වෙනවා ඒ ගැන. ඉතින් එයාලට මිලදී ගන්න බැරි අයට ඒ විදිහට කරලා මට හිතුණා හැමෝටම මිලදී ගන්න පුළුවන් විදිහ එකක් හදන්න ඕන කියලා. අනිත් එක තමයි දැන් ඔක්ටෝපෑඩ් ප්ලේ කෙනෙක් ගත්තාම එක්කෝ 20 ගන්න බැරි ටෝන් S එකක් කරා නැත්නම් ලැප් එකක් කරා ගන්න ඕනේ. ලැප් එකට මිඩි කරලා ගහනකොට එයාලට එක්කෝ USB ඩිස්කනෙක්ට් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. S එක ගත්තොත් S එකට ප්ලේ කරන්න බෑ vertical මිඩි කරගන්න විතරයි පුළුවන්. එතකොට ඒ හින්දා තමයි දැන් එතකොට සාමාන්‍ය ඔක්ටෝපෑඩ් එකයි ඒකයි ගද්දි මිල අධිකයි. සාමාන්‍ය වෘත්තිමය වාදකයෙකුට ප්‍රශ්නයක් නෑ. එයාට එදිනෙදා යාලගේ ෂෝ වලින් එයා ආදායමක් උපය ගන්නවා. ගොඩක් දුරට මියුසික් කරන්නේ හොබි එකටනේ. ගොඩක් අය මේ ආදායමක් උපය ගන්න නෙවෙයි. ඉතින් මං හිතුවා යාලට සාධාරණයක් වෙයි කියලා මේ ගානකට මේ විදියට කරපුවාම ඒක තමයි මේක හදන්න මූලිකම හේතුව උනේ. මූලිකම හේතුව සංගීතයට ආදරය නිසා, සංගීතයට ආස කරන නිසා මූලිකම හේතුව උනේ වියදම අඩුවෙන් මොකද්ද මගේ රටට මට කරන්න පුළුවන් කියන එක. ප්‍රොඩක්ෂන් එකක් කරන්න තුව ආසයි කිව්වනේ. ඒ වගේම SMP ඉතින් ආයතනයේ මේ මම තව ප්‍රශ්නයක් ආවා. අතරමැද කමක් නැහැ නේද? ඉතින් මේ SMP කියන්නේ මොකක්ද? S කියන්නේ අයියා සචිත් කියන එක මගේ නමේ පළවෙනි කොටස. මියුසික් ප්‍රොඩක්ෂන් කියන තමයි MP කියලා දාලා තියෙන්නේ. MP කියන්නේ මියුසික් ප්‍රොඩක්ෂන්, සචිත් කියන්නේ නමේ මුලට අකුර S ගත්තා. ඒ විදිහට තමයි මේ SMP කියන ඔක්ටෝපෑඩ් එක නිර්මාණය වුණේ. ඉතින් මේ ඔක්ටෝපෑඩ් එකෙන් ගොඩාක් අයට පහසුකම් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ලස්සන සද්ද ගොඩක්, ඒ වගේම ලස්සන දේවල් ගොඩක්. ඉතින් අද දවසේදී අපි ඔයාලට එක දෙයක් අමතක වුණා නෙමෙයි. මතක් කරන්න වෙනවා. බැරි වෙනා හරි කවුරු හරි කෙනෙක් මේ ඔක්ටෝපෑඩ් එකක් ගන්න ඕනේ කියලා හිතුනොත් කොහොමද ඔයව සම්බන්ධ කරගන්නේ? මට දෙන්නකො දුරකථන අංකය. 076යි 97යි 33යි 411. 076යි 97යි 33යි 411. හරි. ඔය ලස්සනට යන්නේ වෙඩේ. ඉතින් ඒත් එක්ක හරි. ඒ ඔක්කොම කරලා ඉවර වෙනකොට මේකේ ගාන එහෙම කීයද කියලා ඇහුවොත් ඔයාට උත්තර දෙන්න පුළුවන්ද? සංගේහුණු ගණන් නැහැ. රුපියල් 60000කට වගේ තමයි මම මේක අලෙවි කරන්නේ. රුපියල් 60000ක් වැනි පුංචි මුදලකට තමයි මේ ඔක්ටෝපෑඩ් එක අලෙවි කරන්නේ. අන්න වටිනාකම. මොකද 20 30 11 එකේ එහෙම නැත්නම් S එකේ තියෙන සියලුම සද්ද සහ තියෙන සියලුම පහසුකම් ටික මේ ඔක්ටෝපෑඩ් එකේ තියෙනවා. ඒ සෑම ඔක්ටෝපෑඩ් එකක්ම මම හිතන විදිහට ලක්ෂය පැනලා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂය පැනලා. ඉතින් මේක රුපියල් 60000ක් වගේ මුදලකට ගන්න පුළුවන් සජිත් නේද? ඔව්. රුපියල් 60000ක් වගේ මුදලකට ගන්න පුළුවන් නම් ඔයාව හොයාගෙන කුලියා පිටියටම එන්න ඕනේද? මම කියන්නේ මෙහෙමයි. ඇවිල්ලා ගන්න ඕන එක වටිනවා. මොකද එයාට හැම සෙටින් එකක්ම මට කියලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි අද හිතන්නකෝ ගනුදෙනුවක් කරනකොට තියෙන විශ්වාසය ඒක රැඳෙනවා ඇවිල්ලා ගත්තොත්. සමහරව හිතනවා මම මෙයාට ඇඩ්වාන්ස් එකක් දැම්මොත් එහෙම මේක මට ලැබෙයිද නැද්ද කියන එක එයාගේ හිතේ තියෙනවනේ පොඩි මොකක් හරි බයක් තියෙනවද නේද? පුංචි බයක්. ඉතින් ඒ බය නැති වෙනවා ඇවිල්ලා ගත්තොත්. ඊට වැඩිය හොඳයි. ඒ කියන්නේ සාර්ථකයි. මේකේ ඔප්ෂන් ටික එහෙම මගෙන් දැනගෙන යන්න පුළුවන්. ඔව්. දැන් මෙහෙමනේ සජිත්ද සාරද අපි ඉතින් ওই දෙකෙන්ම ආමන්ත්‍රණය කරනවනේ. මම මෙහෙම කියන්න. දැන් බැරි වෙලා හරි අපි කියමුකෝ මේ ඔක්ටෝපෑඩ් එක. අපි කියමු මොන හරි කාර්මික දෝෂ වෙන්න පුළුවන් නේ. ඒ කාර්මික දෝෂයක් ගවොත් ඒක නැවත නිවැරදි කිරීමේ හැකියාව ඔබට තියෙනවද? අනිවාර්යයෙන් මම මේ ඔක්ටෝපෑඩ් එකට අවුරුදු 2ක වොරන්ටියක් දෙනවා. අවුරුදු 2කින් පස්සේ මගේ ඕන වෙලාවක රිපෙයාර් කරගන්න පුළුවන්. අවුරුදු 2ක වොරන්ටියක් දෙනවා. රුපියල් 60000ට අවුරුදු 2ක වොරන්ටියක් දෙන එකම ඔක්ටෝපෑඩ් ආයතනය. ඉතින් අපි ආදරෙන් ආසාවෙන් ඔයාලට ගෙනාවද ෆයර් රේන්ජ් ස්ටුඩියෝ එකේ ඉඳලා පූගොඩ. ඉතින් තවත් ඒ වගේ ලස්සන නැවුම් සුන්දර දෙයක් අරගෙන අපි ඔයාලා හමුවට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතන විදිහට මේ ආදරණීය ඔක්ටෝපෑඩ් එක ගැන තමයි ඒ ඔයාලට අපි පෙන්නුවේ. ඉතින් SMP කියන ඔක්ටෝපෑඩ් වර්ගේ කොහේ හරි මේ SMP කියන එක ලෝකෙ කොහේ හරි දකින්නම නම් ලෝකෙ කොතනක හෝ තැනක ඔයගොල්ලෝ ඇහෙනවා නම් ඒකේ සද්දයක් මෙන්න අයිතිකාරයා සජිත්. ඉතින් යෝගෙම සාරා.
ඉතින් අපි ආදරයට කියන්නේ යාට. ඉතින් එයාගේ තමයි එයාගේ දුරකථන අංකය අපි අපේ මේ වීඩියෝ දර්ශන ඔස්සේ අපි ප්‍රචාරය කරන්න සූදානම්. එයාගේ ලිපිනේ අපි දාන්න සූදානම් කරලා තිනවා. ඔයාලට උවමනාවක් තියෙනවා නම් ඕගොල්ලොත් මේ ඔක්ටෝපෑඩ් එකට ආසයි නම් ඔයාලට පුළුවන් මිලදී ගන්න රුපියල් 60000ක් වැනි පුංචි මුදලක් විතරයි. යාළුවනේ තමත් ලස්සන දවසක ලස්සන දෙයක් අරගෙන වටිනා කියන දෙයක් සංගීත ශාස්ත්‍රයට අරගෙන මේ බලාපොරොත්තු වෙන්න සමුගන්නවා මම මෙන්න පූගොඩ ෆයර් රේන්ජ් ශබ්දගාරයේ සිට